හොඳයි අපි දැන් බලමු මීට ඉහත පාඩමේ අපි කතා කරපු ඒ ටෙක්ස්ට් ඉෆෙක්ට් එක සකස් කරගන්නේ කොහොමද කියලා. මෙහිදී අපි ප්‍රථමයෙන්ම බලමු ඉරේසර් ටූල් එක හරහා මේ ඉෆෙක්ට් එක සකස් කරගන්න. ඉරේසර් ටූල් එක සිලෙක්ට් කරලා ඊට පස්සේ මෙතනින් අපිට පුළුවන් බ්‍රෂ් ෂැඩයක් සිලෙක්ට් කරගන්න. කැමති බ්‍රෂ් ෂැඩයක් සිලෙක්ට් කරගන්න. රෆ් බ්‍රෂ් ෂැඩයක් සිලෙක්ට් කරගත්තොත් ඉෆෙක්ට් එකට වඩා සුදුසුයි. එතකොට අවශ්‍ය බ්‍රෂ් ස්ටයිල් එක සිලෙක්ට් කරගෙන බ්‍රෂ් එකේ ප්‍රමාණය සකස් කරගන්න. බ්‍රෂ් සයිස් එක ස්ක්වයර් බ්‍රැකට් කීස් වලින් අපිට පුළුවන් බ්‍රෂ් එකේ සයිස් එක සකස් කරගන්න. රයිට් ස්ක්වයර් බ්‍රැකට් කී එකෙන් පුළුවන් බ්‍රෂ් එකේ සයිස් එක අපිට වැඩි කරගන්න, enlarge කරගන්න පුළුවන්. ඒත් එක්කම සයිස් එක reduce කරගන්න පුළුවන්. අපිට left ස්ක්වයර් බ්‍රැකට් කී එකෙන් ප්‍රමාණය අපිට අඩු කරගන්න පුළුවන්. මේ විදිහට සකස් කරගෙන අපිට අවශ්‍ය ආකාරයට ඉෆෙක්ට් එකට අපි බලාපොරොත්තු වෙන ආකාරයට අපිට පුළුවන් මේ වගේ කොටස් ඩිලීට් කරලා ඉවත් කරගන්න. මෙහිදී යම් විදියකින් අපිට නැවතත් මුල් අවස්ථාවට යන්න ඕන නම් අපිට යන්න තියෙන ක්‍රමය තමයි ස්ටෙප් බෑක්වර්ඩ් කරලා අපිට යන්න පුළුවන් නැවතත් මුල් අවස්ථාවට. නමුත් මේ ක්‍රමය අපි පාවිච්චි කරන එක එච්චරම සුදුසු නෑ. මොකද මෙහිදී අපිට මේ ස්ටෙප් බෑක්වර්ඩ් කියන කමාන්ඩ් එක හරහා පමණයි අපිට බෑක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි නැවතත් අපි මේක සේව් කරලා නැවතත් ඕපන් කරොත් අපිට මේ මුල් අවස්ථාවට නැවතත් කිසිසේත්ම ගන්න බෑ. ඒකින්ද මේකට සාර්ථකම ක්‍රමය තමයි පාවිච්චි කරන්න ඕනේ ඇත්තටම ලේයර් මාස්ක් එකක් කරා තමයි මේදී සිදු කර ගන්න ඕනේ. මම නැවතත් මේ ෆයිල් එක මුල් තත්ත්වයට ලබා ගන්න අවශ්‍ය හින්දා ෆයිල් රිවර්ට් කමාන්ඩ් එක පාවිච්චි කරනවා. රිවර්ට් කමාන්ඩ් එක ඇත්තටම රිවර්ට් කමාන්ඩ් එකකින් වෙන්නේ අපි කිසියම් ෆයිල් එකක් අවසාන වතාවට සේව් කරපු අවස්ථාවට කියන්නේ අපි ඕපන් කරලා තියෙන ෆයිල් එකක් අපි මොනවා හරි වෙනස්කම් කීපයක් සිදු කරලා තියෙනවා නම් රිවර්ට් කමාන්ඩ් එක දුන්නම වෙන්නේ රිවර්ට් කමාන්ඩ් එකකින් වෙන්නේ අපි සේව් කරපු අවසාන අවස්ථාවට අපිට පුළුවන් ෆයිල් එක ලබා ගන්න. එතම රිවර්ට් කමාන්ඩ් එක ප්‍රෙස් කරගත්තට පස්සේ මුල් තත්ත්වයට එනවා. කියන්නේ මම ඒව එන්නේ මොකද මම ඕපන් කරගත්තට පස්සේ කරපු වෙනස්කම් මම සේව් කරගත්තේ නැහැ. ඒකින්ද ඕපන් කරගත්ත අවස්ථාවේ තිබුණු ආකාරයටම මට ෆයිල් එක නැවතත් ලබා ගන්න පුළුවන්. මෙහිදී මම නැවතත් ඉන්නේ බලන්න type on a path කියන layer එකේ ඉන්නේ. ඒත් එක්කම මම මෙතෙන්දී layer mask එකක් add කරගන්නවා. layer mask එක add වුණාට පස්සේ add වෙනවත් එක්කම ඔයාලට පේනවා ඉතින් මෙතන tool box එකේ foreground color black ලෙසත් background color එක white ලෙසත් මෙහිදී වෙනස් වෙලා තියෙනවා. මෙතෙන්දී අපි කරන්න ඕනේ අපේ මේ mask thumbnail එක select කරලා මෙතන තියෙන මේ mask layer mask thumbnail එක select කරලා foreground color එක black ලෙස සකස් කරගන්න. මෙහිදී මම කලින් වෙනස් කරපු හින්දා මේ විදිහට සකස් වෙලා තියෙනවා. නැත්තම් එන්නේ ඇත්තටම මුල් අවස්ථාවේදී එන්නේ ඔයාලා පළවෙනි වේලාවට කරනකොට foreground color එක white ලෙසත් background color එක black ලෙසත් තමයි එන්නේ. එහෙම ලැබිලා තියෙනවා නම් keyboard එකේ X key එක හරහා ඔයාලා දන්නවා keyboard එකේ X key එක හරහා අපිට මේ colors මාරු කරගන්න පුළුවන්. එතකොට මෙහිදී මුල් අවස්ථාවේදී අපිට අවශ්‍ය වෙන්නේ foreground color එක black ලෙස තියෙන අවස්ථාව. ඉහත විදියටම brush tool එක select කරලා කැමති brush headයක් select කරගන්න. brush එකේ size එක සකස් කරගන්න කලින් විදියටමයි square bracket key එකෙන් බලන්න. ඊට පස්සේ අපි මේ mask thumbnail එක select කරලා තියෙන අවස්ථාවේදී අපි මේ brush එකෙන් අඳිනවා නම් මේ brush එකේ text එක මත අඳිනකොට මේ black apply වෙන කොටස් mask එකකින්ද hide වෙලා යනවා. මේ hide වෙන කොටස් වලට අදාළව mask එකේ පෙන්වන මේ black patches විදිහට පෙන්වන්නේ අපි කළු පාට apply කරපු කොටස් ඒවා hide වෙලා යනවා. ඉතින් මෙහිදී අනිත් දේ තමයි අපිට පුළුවන් මේ hide වෙච්ච කොටස් නැවතත් ගන්න ඕන නම් නැත්නම් වෙනස් විදිහකට erase කරගන්න ඕන නම් අපි මොකද කරන්නේ hide වෙච්ච කොටස් මතු කරගන්න අපිට කරන්න තියෙන්නේ foreground color එක black තියෙන අවස්ථාව නෙමෙයි අපි ඊළඟට කරන්න තියෙන්නේ keyboard එකේ X key එක press කරලා foreground color එක white ලෙස සකස් කරන්න. අපි අර කළු පාටින් ඇඳුණු කොටස් මත නැවතත් සුදු පාට apply කරගන්න. එතකොට mask එකකින් උඩට දැක ගන්න පුළුවන්. අපි සුදු පාට apply කරනකොට අර black patches නැති වෙනවා. ඒ කියන්නේ mask එක මෙතන open වෙනවා. මේ විදිහට අපිට මේ කොටස් අවශ්‍ය ආකාරයට කිසිම ගැටලුවකින් තොරව නැවතත් මතු කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට පැහැදිලි ඇති අපේ අවශ්‍යතාවය අනුව අපිට පුළුවන් මෙතන
foreground color එක සහ background color එක මාරු කරමින් text effect එක සකස් කරගන්න. black තියෙනවා නම් foreground color එක black ලෙස තියෙනවා නම් මේ විදිහට අපි mask එක මත අඳින කොටස් hide වෙනවා. foreground color එක white ලෙස සකස් වෙලා තිබුණොත් අඳින කොටස් open වෙලා යනවා. මේකදී අනිත් වැදගත් දේ තමයි අපි ඕනම අවස්ථාවකදී save කරලා නැවතත් open කරත් මේ mask එක හරහා mask thumbnail එකට අපිට නැවතත් edit කරගන්න පුළුවන්. මම මෙතනදී මේ කොටස් ටිකක් hide කරගන්නම්. අනිත් layer එකටත් select කරලා ඒ layer එකෙත් කොටස් hide කරගන්නම්. ඒ layer එකේදී මම බලන්න mask එක apply කරලා නෙමෙයි කරේ. layer mask එකක් add කරගන්න. add කරගත්තට පස්සේ foreground color එක black ලෙස සකස් වෙලා තියෙන මේ අවස්ථාවේදී මම මේ විදිහට අවශ්‍ය කොටස් erase කරගන්න. ඊට පස්සේ මම මේ ෆයිල් එක මම save කරන්නම්. කරපු වෙනස්කම් changes save කරලා ෆයිල් එක close කරන්න. close කරලා බලන්න මම නැවතත් ඕනම අවස්ථාවකදී නැවතත් open කරගත්තට පස්සේ අපිට පුළුවන් layer palette එකේ තියෙන මේ mask thumbnail හරහා edit කරගන්න පුළුවන්. දැන් type කරන path කියන උඩ මේ ඉහළ කොටස මම select වෙලා තියෙන layer එකේ බලන්න දැන් මට මේ කොටස් තවදුරටත් erase කරගන්න ඕන නම් ඒ විදිහට කරගන්නත් පුළුවන්. නැවත මතු කරගන්න ඕන නම් foreground color එක white ලෙස සකස් කරගෙන hide වෙච්ච කොටස් මත brush එකෙන් ඇඳලා පස්සේ අපිට පුළුවන් ඒ කොටස් නැවත මතු කරගන්න. අනිත් කාරණේ තමයි යම් අවස්ථාවකදී අපිට සම්පූර්ණයෙන්ම මේ effect එක මේක දාපු mask එක අයින් කරගන්න ඕන නම් කිසිම ගැටලුවකින් තොරව අපිට පුළුවන් mask එක පමණක් select කරලා layer palette එකේ delete button එක මැදට drag කරන්න. එතකොට මේ වගේ message එකකින් අපිට අහනවා mask එක apply කරලා delete කරන්නද? එහෙම නැත්නම් mask එක delete කරලා දාන්නද කියලා. apply mask to layer before removing. apply දුන්නොත් මේ අපි mask එකට කරපු වෙනස්කම් දැක ගන්න පුළුවන්. එහෙම apply කරන්නේ නැතුව අපි delete කරලා දැම්මොත් ඉතින් නැවතත් අපිට mask එක මෙතනින් ඉවත් වෙලා මුල් අවස්ථාවම ලබා ගන්නත් පුළුවන්. දැන් ඔයාලට පැහැදිලි ඇති ඇත්තටම නිකම් erase tool එකක් හරහා delete කරනවට වඩා මේ mask එකක් හරහා අපි delete කිරීමෙන් වෙන්නේ ඇත්තටම delete කිරීමක් නෙමෙයි ඉතින් වෙන්නේ අපිට අනවශ්‍ය කොටස් hide කර ගැනීමක් තමයි ඉතින් වෙන්නේ mask එක හරහා. ඉතින් නැවතත් අපිට අවශ්‍ය ඕනෑම වෙලාවකදී ඒ අපි black වලින් apply කරපු කොටස් මත white brush එකකින් අපි ඇඳලා පස්සේ ඒ කොටස් මතු කරගන්න පුළුවන්. ඒත් එක්කම ඕනෑම අවස්ථාවකදී mask එක delete කරලා දාලා අපිට පුළුවන් නැවතත් මුල් අවස්ථාවට ලබා ගන්න පුළුවන්.